ආයුබෝවන් ඔන්න අදත් අපි Easy Taste YouTube නාලිකාව මගින් ගෙනාපු රසමරස වීඩියෝ එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න subscribe කරන්න. අද අපි හදන්න යන්නේ වේලපු මස් වලින් රසම රස කරියක්. මම මේක හදන්නේ රොටි එක කන්න. අලුත් විදියට රොටි හදන වීඩියෝ එකක් අපි ගේනවා. channel එකත් එක්ක දිගටම ඉන්න. වැඩි කතාවක් නැතුව අපි වීඩියෝ එකට යමු. ඔන්න ඔයාලා මේ දකින්නේ වේලලා හදාගත්ත මස් කෑල්ලක්. මං ඔයාලට මේක තව ලං කරලා පෙන්නන්නම්කෝ. දැක්ක නේද ඒවා හොඳට වේලිලා තියෙන්නේ. ඔයාලටත් ගෙදරදීම දුම්වැස්සේ දාලා මේ වගේ මස් වේලා ගන්න පුළුවන්. හරි අපි ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය මස් ප්‍රමාණය අරගෙන වතුර එකට දාලා විනාඩි 20ක් 25ක් පමණ පිගෙන්නට තියන්න ඕනි. මං එහෙම පොඟවා ගත්ත මස් කෑල්ලක් තමයි කපන්න යන්නේ. හොඳට පෙඟුණු නැත්නම් මේක අපිට කපා ගන්න බෑ. මම සාමාන්‍ය පිහියෙන් කපන්න හැදුවා. ඒකෙන් කපා ගන්න බැරි වුණ හින්දා වීඩියෝ එකේ පේන විදිහට කපා ගත්තේ. ඔයාලට පේනවනේ මේ මස් හරි ඝනකමයි. හොඳට වේලිලා තියෙන්නේ. ඔන්න මං කොහොම හරි කරලා මස් කෑල්ලක් කපා ගත්තා. මේ තියෙන්නේ මම කපාගෙන හොදගත්ත මස් ටික. අපි ඉස්සෙල්ලාම මේ ටික භාජනයකට දාගමු. ඊට පස්සේ අපි ලිපපත්තු කරලා මස් කරියට අවශ්‍ය මිරිස් කුඩු 3-5 බෙද ගන්න ඕනේ. අපේ රස අනුව මිරිස් කුඩු දාගන්න ඕනේ. ඒ කියන්නේ මිරිස් හැඳි 3-4ක් 3-5 නම් හැන්දක් දාගත්තාම ඇති. අපි ඒක හොඳ රන්වන් පැහැයක් වුණතුරු බෙද ගන්න ඕනේ. ඔයාලට පේනව නේද මම මේ බෙදගත්ත මිරිස් ටික? රන්වන් පාටට තියෙනවා. අපි ඒ ටික මස් ටිකට එකතු කරගමු. ඊට පස්සේ අපි හොඳින් කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කහ කුඩු ස්වල්පයක් ගම්බිරිස් කුඩු නම් දේ හැඳි 3-4ක් දාගන්න ඕනේ. ඒක රස අනුව දාගන්න පුළුවන් අපිට. ලුණු රස අනුව දාගන්න පුළුවන්. මම නම් හැඳි 2ක් දාගත්තා. අපි ඊට පස්සේ ඒකත් හොඳට කවලම් කරගන්න ඕනේ මස් එකට උරා ගන්නකම්. අපි ඒක පැත්තකින් තියලා බඩු මිරිස් කරලක් රතු ලුණු ගෙඩි 2-3ක් ඒ දෙකත් සිහිනුව කපාගෙන මස් කරියට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ කරපිංචා ඉත්ති 2ක් අරගෙන ඒකත් හොඳට සූරලා මස් එකට එකතු කරගන්නවා. ඉත්ති 2ක් දැම්මට කමක් නැහැ. ඒක ගොඩක් රසවත් වෙනවා. රම්පා කෑලි 2-3ක් දාගත්තාම තවත් රසයි. ඊට පස්සේ අපිට මස් එකට අවශ්‍ය සුදු ලුණු, ඉඟුරු, කුරුඳු, ගොරකා, සේර ඒ ටිකත් අපි හොඳට වංගෙඩිය දාලා සිහින්ව කොටා ගන්න ඕනේ. බලන්නකෝ මම මේ කොටන ආකාරය. ඒ වගේම ඔයාලත් හොඳින් කොටා ගන්න ඕනේ. ඊට පස්සේ අපි තාච්චියට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ අපි අර කොටාගත්ත මිශ්‍රණය එකතු කරගන්න ඕනේ. තෙල් ටික රත් වුණාට පස්සේ තමයි අපි අර මිශ්‍රණය එකතු කරගන්න ඕනේ. ඒ කොටාගත් මිශ්‍රණය මම පෙන්නන ආකාරයට
හොඳින් රන්වන් පැහැය වෙනතුරු හොඳින් කවලම් කරගන්න ඕනේ. බලන්නකෝ හොඳ සුවඳකුත් එනවා. මම කොටාගත්ත ඉඟුරු සුදුලූණු මිශ්‍රණයට මස් ටික එකතු කරගන්නවා. හොඳින් කවලම් කරගත් මස් ටිකත් එකතු කරලා සුදුලූණු ඉඟුරු කොටාගත්ත මිශ්‍රණයත් සමග හොඳට කවලම් කරලා වතුර දාලා හොඳින් කැඳෙන්න තියන්න ඕනේ. විනාඩි 20ක් විතර මස් ටික ඉදෙන්න තිබ්බහම ඇති. බලන්නකෝ බුබුල බෙදා ලස්සනට ඉදෙන ආකාරය. දැන් නම් මාරම සුවඳක් එන්නේ. හරි දැන් මස් ටික ඉදිලා ඉවරයි. දැන් මස් කරිය සූදානම්. මාරම සුවඳක් තියෙන්නේ. පෙනුමත් හොඳයි. ඔන්න එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් හමු වෙනකම් මම සමුගන්නවා.